මම ෆිලෝසොෆර් සුසාජි. ඔබට මතක ඇති ජනාධිපතිවරණයට පැය 24ට කලින් මම වීඩියෝ එකක් දාලා තිබුණා මගේ ෆිලෝසොෆර් සුසාජි කියන YouTube channel එකේ. එම වීඩියෝ එකෙන් මම කියන්න උත්සාහ කරේ අනුර කුමාර නෙවෙයි, සපුමල් කුමාරයා නෙවෙයි, සිදුවත් කුමාරයා මේකේ ජනාධිපති වුණත් මේ රට වෙනස් කළ නොහැකි බව. හේතුව මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය අධික ජනගහනයක් තිබීම සහ අධික ජනගහන වර්ධනයක් තිබීම. ඒකට හේතුව ආගම් දහම් සහ ආගම් දහම් මගින් බිහි කරපු සංස්කෘතියක් අනුව සිතන මිනිසුන් පිරිසක් සිටීම බව මම වීඩියෝෙන් ප්‍රකාශ කළා. එමෙන්ම මේ අනුර කුමාර දිසානායක ඇතුළු මාලිමාව පිරිසට මෙම ජනගහන වර්ධනයට පිළිතුරක් නොමැති බව මම ප්‍රකාශ කළා. ඔවුන් ඒ ප්‍රශ්නට ඔවුන්ට සාර්ථක පිළිතුරක් තියෙන බව මැතිවන පොරොන්දුවක් විදියට කිව්ව පිරිසක් නෙවෙයි. ඒ කියන්නේ ඔවුන්ගෙන් පස්සේ ජනගහන වර්ධනය වීම නතර කිරීම සඳහා පියවර ගන්න බව ප්‍රකාශ කර පිරිසක් නෙවෙයි. ඒ අනුව පිටමින් ඔවුන්ට ඡන්දය ලබා දීමට කිසිදු සුදුසුකමක් නොමැති පිරිසක් බව මම ප්‍රකාශ කරා. ඒක අදටත් මම කියනවා එහෙම උන්ට සුදුසුකමක් නැහැ. ඒ අනුර කුමාර දිසානායක ඇතුළු ඒ මාලිමාවට සහාය දක්වන පිරිස පිළිබඳව පෞද්ගලික තරහකට හෝ මම වෙනත් කිසිම පක්ෂයකට සහාය දක්වන කෙනෙක් නිසා නෙවෙයි. ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය අධික ජනගහන වර්ධනයක් වීම සහ මේ වෙනකොට අධික ජනගහනය සිටීම බව මම පරෝපදේශ රහිතව ඔප්පු කළ කෙනෙක්. ඉතින් මගේ ෆිලෝසොෆර් සුසාජි කියන YouTube channel එකේ මේට වසර ගණනකට පෙර මම ඉදිරිපත් කළ වීඩියෝ එකකින් ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධාන ප්‍රශ්නය කුමක්ද කියන වීඩියෝ එකකින් ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය අධික ජනගහනයක් සිටීම බව. ඉතින් අද මම මේ වීඩියෝ එකකින් පෙන්වන්න උත්සාහ කරන්නේ ලෝකේ තියෙන හොඳ රටවල් ලයිස්තුගත කරාම මේ වෙනකොට ලෝක හොඳම රටවල් 10 විදිහට තේරී සිටින රටවල් 10 උදාහරණයක් කොට අරගෙන ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධාන ප්‍රශ්නය අධික ජනගහනය සහ අධික ජනගහන වර්ධනය තිබීම, අධික ජනගහන වර්ධනයක් තිබීම කියන එක තමයි මේ වීඩියෝ එකකින් කියන්න උත්සාහ කරන්නේ. මිනිසුන්ට ජීවත් වෙන්න සුදුසුම රටවල් විදිහට World Happiness Countries විදිහට පෙන්වන ලිස්ට් එකේ තියෙන ඉහළින්ම තියෙන රටවල් 10 උදාහරණයට අරගෙන තමයි මම මේක පෙන්වන්න උත්සාහ කරන්නේ. ඉතින් World Happiness Countries ලිස්ට් එකේ ඉහළින්ම ඉන්නේ ෆින්ලන්ඩ් කියන රට. දෙවෙනියට ඉන්නේ ඩෙන්මාර්ක් රට, තුන්වෙනියට ඉන්නේ අයිස්ලන්ඩ් රට. ඔබට පේනවා මෙම තිරයේ රූපරාමුල ලෝකේ හොඳම රටවල් 10 තියෙනවා. ඉතින් ඔබ මේ දකින්න එක. ඉතින් මේ වීඩියෝ අපි ඉදිරියට අරන් යෑමේදී මේ රටවල ජනගහනය කොච්චර ඉන්නවද සහ ඒ රටවල සයිස් එක නැත්නම් රටේ වර්ගඵලය කොච්චර තියෙනවද කියන එක අපි බලමු මේ වීඩියෝ ඉදිරියට අරන් යෑමේදී. ඉතින් ඔබ මේ දකින්නේ ෆින්ලන්ඩ් කියන රට. එම රටේ ජනගහනය සහ වර්ගඵලය ඔබ මේ දකින්නේ. මේ විදියට මේ ලෝකේ හොඳම රටවල් 10 ජනගහනය සහ රටවල් 10 වර්ගඵලය තමයි ඔබටම මේ විදිහට මම පෙන්වන්න උත්සාහ කරන්නේ. අපි මේ අනුව පිටමින් ගණනය කරන්න උත්සාහ කරමු. ශ්‍රී ලංකාවේ වර්ගඵලය අනුව ශ්‍රී ලංකාවේ වර්ගඵලය වර්ග කිලෝමීටර 64630යි කියලා මේ වෙනකොට පෙන්වන්නේ. ඒ අනුව පිටමින් මේ ලෝකේ දියුණු රටවල වර්ගඵලයට සාපේක්ෂව ඒ රටේ ජනගහනය කොච්චර ඉන්න ඕනද ශ්‍රී ලංකාවේ ජනගහනය බෝ වෙලා තියෙන වේගය අනුව ඒ රටවල ජනගහන වර්ධනය වෙලා තියෙනවා නම් මේ වෙනකොට එම රටවල කොච්චර ජනගහනය ඉන්න ඕනද කියන එක අපි ගණනය කරලා බලමු. ඉතින් මේ විදිහට අපි මේ රටවල වර්ගඵලය අරගෙන ශ්‍රී ලංකාවේ වර්ගඵලයෙන් ඒක බෙදලා බලමු. ඊටුට එනවා ඒ රට ශ්‍රී ලංකාව වගේ කී ගුණයක් ලොකුයිද කියන එක. ඊට පස්සේ එම එන උත්තරේ 2.2කින් වැඩි කරන්න ඕන. මොකද මේකේ එක ගුණයක 2 කෝටි 20 ලක්ෂයක් ඉන්නවා නම්
ඒ වගේ කී ගුණයක් එක ජනගහනයක් අනිත් රටේ අපි අවධානය යොමු කරන රටේ ඉන්නවද කියලායි බලන්න උත්සාහ කරන්නේ. ඉතින් 2.2 කියන උත්තරය අරන් තියෙන 2,20,00,000 ඉතා කෙටියෙන් කෝටි ගණනට වටේලා අරන් තමයි 2.2 අරන් තියෙන්නේ. ඔබට තේරෙන සරල උදාහරණයකින් මේක කියනවා නම් කිසියම් ලොකු රටකුයි පොඩි රටකුයි සැලකුවම කිසියම් ලොකු රටක වර්ගඵලය වර්ග කිලෝමීටර 100ක් නම් පොඩි රටේ වර්ගඵලය වර්ග කිලෝමීටර 10ක් නම් ලොකු රටේ වර්ගඵලය පොඩි රටේ වර්ගඵලයෙන් බෙදුවම උත්තරේ 10 නිසා ඔබට ඉතා සරලව තේරෙනවා මෙම ලොකු රට පොඩි රට වගේ 10 ගුණයක් ලොකුයි නැත්නම් මේ පොඩි රට ලොකු රට වගේ 10 ගුණයක් පොඩි කියන එක. ඉතින් මේ රටවල් දෙකේ ජනගහන වර්ධනයේ වේගය සමානයි නම් පොඩි රටේ ජනගහනය 100ක් ඉන්නකොට ලොකු රටේ ජනගහනය 1000ක් ඉන්න ඕන. මොකද පොඩි රට වගේ 10 ගුණයක් ලොකු රට ලොකු හින්දා. ඉතින් පොඩි රටේ ජනගහනය 100ක් සහ ලොකු රටේ ජනගහනය 1000ක් ඉන්නකොට මේ කල්පනා කරනවා මිනිස්සු මේ ලොකු රටේ ජනගහනය අධික ප්‍රමාණයක් ඉන්න කියලා. ඇත්තටම සංඛ්‍යාත්මක ජනගහනය අධික වුණාට මේ රටවල් දෙකේ ජනගහන වර්ධනය සමානයි. ඇත්තට මේ රටවල් දෙකේ වර්ගඵලයට සාපේක්ෂ ජනගහනය කල්පනා කරාම ජනගහනය සමාන ප්‍රමාණයක් මේ රටවල් දෙකේ ඉන්නේ. මොකද රටවල් දෙකේ සයිස් එක බෙදවුවම එක රටක සයිස් එක අනිත් රටේ සයිස් එකෙන් ඊට අදාළව එන අගයට අදාළව ඒ අනුපාතයටම රටවල් දෙකේ ජනගහන අනුපාතයත් තියෙන නිසා ඉතින් ලොකු රටේ ජනගහනය 1000ක් ඉන්නකොට පොඩි රටේ ජනගහනය ඉන්න ඕනේ එකෙන් 10න් පංගුවයි කියන්නේ 100යි ඉන්න ඕන. ඉතින් පොඩි රටේ ජනගහනය 500ක් ඉන්නවා නම් ලොකු රටේ ජනගහනය 1000ක් වෙනකොට මේ පොඩි රටේ අධික ජනගහනයක් ඉන්නවා. ඉතින් මේ රට කිසිදාම ලෝකේ සුඛෝභෝගී රටක් බවට දිනුවන්නේ නැහැ. මේක තමයි මේක බලන සරලම ක්‍රමවේදය. ඉතින් ජනගහන වර්ධනය තමයි ලංකාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ කියන දේ සැලකිලිට ගැනීමේදී අපි මේක ගණනය කරන්න ඕනි ආකාර දෙකක් තියෙනවා. එක ආකාරයක් තමයි යම්කිසි රටක වර්ගඵලය ශ්‍රී ලංකාවේ නැත්නම් අපි සැලකිල්ලට ගන්නා වූ රටේ වර්ගඵලයට වඩා ප්‍රමාණයෙන් වැඩි නම් වර්ගඵලය ලොකුයි නම් අපි සැලකිල්ලට ගන්නකට එතකොට මේ ගණනය කිරීම කොහොමද කරන්නේ? අනිත් එක තමයි යම්කිසි රටක වර්ගඵලය අපේ රටේ වර්ගඵලයට වඩා පොඩි නම් එතකොට මේක ගණනය කරන්නේ කොහොමද කියලා මේක ගණනය කරන ආකාර දෙකක් තියෙනවා. ඉතින් යම්කිසි රටක වර්ගඵලය අපේ රටේ වර්ගඵලයට වඩා ලොකුයි නම් අපි කරන්නේ එම ලොකු රටේ වර්ගඵලයෙන් අපේ රටේ වර්ගඵලය බෙදනවා. ඊටට එනවා අපේ රට වගේ ඒ රට කී ගුණයක් ලොකුයිද කියලා එනවා. ඒන උත්තරය අපි 2.2කින් වැඩි කරලා බලන්න ඕන. දැන් යම්කිසි රටක මේ වගේ බෙදලා බැලුවම 5 ගුණයක් එනවා නම් ඒ කියන්නේ අපේ රට වගේ 5 ගුණයක් එනවා නම් මේ රටවල් දෙකේ ජනගහන වර්ධනය සමාන වෙනකොට ඒ රටේ ඉන්න ඕන 2.2 වගේ 5 ගුණයක්. ඒ කියන්නේ අපේ රටේ ජනගහන වගේ 5 ගුණයක් ඒ රටේ ජනගහන ඉන්න ඕනේ. එහෙම වුණා නම් රටවල් දෙකේ ජනගහනය සමානයි. දෙවෙනි ක්‍රමවේදය තමයි යම්කිසි රටක වර්ගඵලය අපේ රටේ වර්ගඵලයට වඩා පොඩි නම් කොහොමද මේක කරන්නේ කියන එක. ඊටුර කරන්නේ අපේ රටේ වර්ගඵලය ලොකු නිසා අපේ රටේ වර්ගඵලයෙන් බෙදනවා ඒ රටේ වර්ගඵලය. ඊටුට එනවා අපේ රටේ රට වගේ කී ගුණයක් ලොකුයිද කියලා. මෙහෙම එන උත්තරය 2.2කින් බෙදෙනවා. නැත්තම් මේ අවස්ථාවේ බෙදන්නේ ජනගහනය බෙදන්නේ. යම්කිසි රටක් අපේ රට වගේ 1.5 ගුණයකින් පොඩි නම් නැත්නම් අපේ රටේ රට වගේ 1.5 ගුණයකින් ලොකුයි නම් ඊටුට කරන්නේ 2.2 1.5න් බෙදෙනවා. මේක ගණිත දැනුමක් නැති කෙනෙකුට පොඩ්ඩක් අවබෝධ කරගන්න අමාරුයි. නමුත් ගණිත දැනුමක් තියෙන කෙනෙකුට මේක ලේසියෙන් ග්‍රහණය කරගන්න පුළුවන්. ඔබට මම දැන් මේ ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ජනගහන වර්ධනය කියන එක අවබෝධ කර ගැනීමේදී ලෝකයේ අනිත් රටවල මේ වර්ගඵල සහ ඒ වගේ ඉන්න මිනිස්සු ප්‍රමාණය ගණනය කරන ආකාර දෙකක් ගණිත සූත්‍ර දෙකක් පෙන්වුවා. ඒ අනුව තමයි දැන් මේක මම දැන් හදලා තියෙන්නේ. ඔබට මේ පේන්නේ ලෝකේ හොඳම රටවල් 10 හැපිනස් කන්ට්‍රීස් විදිහට පෙන්වන ෆින්ලන්ඩ්, ඩෙන්මාර්ක්, අයිස්ලන්ඩ්, ඊර්ෂ්‍යාල්, නෙදර්ලන්ඩ්ස්, ස්වීඩන්, නෝර්වේ, ස්විට්සර්ලන්ඩ්, ලක්සම්බර්ග්, නිව්සීලන්ඩ් කියන රටවල් 10 ලෝකේ හොඳම රටවල් 10. මේ ඔබට මුලින් පේන්නේ මේ පේන්නේ වර්ගඵලයේ ඒ රටවල වර්ගඵලයේ මේ පේන්නේ ඒ රටවල ජනගහනය. ඔබට මේක අන්තර්ජාලයෙන් අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් මේකේ මෙහෙම බැලුවම මේ රටවල් 10 ඇතුලේ ලංකාවට වඩා විශාල වර්ගඵලයෙන් විශාල රටවල් 5කුත් ලංකාවට වඩා වර්ගඵලයෙන්
පොඩි රටවල් 5කුත් තියෙනවා. දැන් මෙතන මේ මම මේ රවුම් කරලා තියෙන්නේ ඩෙන්මාර්ක්, ඊර්ෂායල්, නෙදර්ලන්ඩ්, ස්විස්ටර්ලන්ඩ්, ලක්සම්බර්ග්. මේ රටවල් 5 ලංකාවට වර්ගඵලයෙන් පොඩි. ඒක ගණනය කරන්න වෙනත් ආකාරයකට. අනිත් රටවල් ලංකාවට වර්ගඵලයෙන් ලොකුයි. මෙන්න බලන්න ෆින්ලන්ඩ් ගත්තම 3,03,890ක් තියෙනවා. අයිස්ලන්ඩ් ගත්තම 1,250ක් තියෙනවා. මේ වගේ ලොකුයි. ඉතින් ලංකාවට වඩා වර්ගඵලයෙන් ලොකු ලෝකේ හොඳම රටවල් 10 අතර පෙන්වන රටවල් 5. මම ඔබට කලින් කිව්ව ගණිත සූත්‍රය අනුව මම බෙදලා තමයි දැන් තියෙන්නේ. ෆින්ලන්ඩ් කියන රටේ වර්ගඵලය 3,03,890 බෙදලා තියෙනවා. ලංකා වර්ගඵලය 64,600 තියෙනවා. ඒක 2.2කින් වැඩි කරලා තියෙනවා. මෙන්න මේ ක්‍රමයට බැලුවම ෆින්ලන්ඩ් වල පෙන්වන ජනගහනය එනවා 10,34 ලක්ෂයක්. ඒ කියන්නේ මේ ලංකාවේ ඉන්න මේ වල්වැද්දෝ ඉන්නවනේ. රටේ අවුරුදු 5කට වතාවක් වෙන අර ජනාධිපතිවරණයේදී රටේ මහේකාව මාරු කරලා මේ රට සුඛෝභෝගී වෙයි කියලා හිතාගෙන ඉන්න අර වල්වැද්දෝ සෙට් එක. අර ජනගහන වර්ධනය නෙවෙයි ලංකාවේ තියෙන ප්‍රශ්නේ කියලා හිතන මේ වල්වැද්දා එන්නේ වල්වැද්දෝ ඉන්න රටේ ජනගහනයේ තරම් ජනගහනය බෝ වෙලා තියෙනවා නම් මේ වෙනකොට ෆින්ලන්ඩ් වල ඉන්න ඕනි ජනගහනය 10,34 ලක්ෂයක්. නමුත් මෙන්න බලන්න පෙන්නන ජනගහනය 56 ලක්ෂයයි ඉන්නේ. ඒ තමයි රටවල් දිනු වෙන්න හේතුව. මෙන්න අයිස්ලන්ඩ් වල වර්ගඵලයේ වර්ග කිලෝමීටර් 1,250යි. මේක බෙදලා අරගත්තම පෙන්වන්න ඕන ලංකා වර්ගඵලයෙන් වැඩි කරලා ලංකා වර්ගඵලයෙන් බෙදලා 64,630 බෙදලා 2.2කින් වැඩි කරාම මෙන්න පෙන්නන ජනගහනය 3,41 ලක්ෂයයි. ඒ කියන්නේ ලංකාවේ ඉන්න එවුන් වගේ බෝ වෙලා තියෙනවා නම් මේ වෙනකොට පෙන්වන්න ඕන අයිස්ලන්ඩ් වල ජනගහනය 3,41 ලක්ෂයයි. දැන් අපිට පේනවා ඇති අයිස්ලන්ඩ් වල කොච්චර ජනගහනය ඉන්නේ කියලා. මෙන්න බලන්න අයිස්ලන්ඩ් ජනගහනය ඉන්නේ 3,93,000 ඉන්නේ. ලක්ෂ 10ක්වත් නැහැ. හැබැයි මේ ලංකාවේ ඉන්න වල්වැද්දා වගේ බෝ වෙලා තියෙනවා නම් අර හග්ගෙඩියන්ගේ, පූසාරියන්ගේ, අර මෞලවියන්ගේ, පාදරයන්ගේ බණ අහලා කුරාන් බයිබල් ත්‍රිපිටක පුකේ ගහන් ඉන්නේ. අනේ වල්වැද්දෝ වගේ බෝ වෙලා තියෙනවා නම් 3,41 ලක්ෂයක් පෙන්වන්න ඕන ජනගහනය. හැබැයි ඉන්නේ කීයද? ඉන්නේ ලක්ෂ 3යි ඉන්නේ. 3,93,000 ඉන්නේ. ඊට පස්සේ අපි බලමු ස්වීඩන්. මෙන්න ස්වීඩන් ලංකාවට ලොකු රටක්. මේ රටේ වර්ගඵලය අපේ රටේ වර්ගඵලයෙන් බෙදලා 2.2කින් වැඩි කරාම උත්තරය එනවා 13.96. ඒ කියන්නේ 13,96 ලක්ෂයක්. ලංකාවේ වගේ බෝ වෙලා තියෙනවා නම් දැන් ස්වීඩන් ජනගහනය පෙන්වන්න ඕනේ 13,96 ලක්ෂයක්. නමුත් ස්වීඩන් වල ජනගහනය පෙන්වන්නේ කීයද? මුන් වගේ බෝ වෙලා තියෙනවා නම් මේ ලංකාවේ ඉන්න අර ශ්‍රී ලංකාවේ ඉන්න වල්වැද්දෝ වගේ බෝ වෙලා තියෙනවා නම් වල්වැද්දට වෙන කරන්න දෙයක් නැහැ නේ, කනවා හැමනෙනවා. කරන එකයි හැමන එකයි කරන්නේ. හැබැයි ලව් කරන්න ගෑණික් හොයාගන්න බෑ. ලව් කරන්න ගෑණික් හොයාගන්න බෑ රටේ. ඒතුල සදාචාරී සංස්කෘතිය. හැබැයි ජනගහනය මුන් වගේ බෝ වෙලා තියෙනවා නම් ස්වීඩන් වල පෙන්වන්න ඕනේ 13,96 ලක්ෂයක්. හැබැයි ස්වීඩන් වල පෙන්වන ජනගහනය මේවන නෝර්වේ රටේ වර්ගඵලය අපේ රටේ වර්ගඵලයෙන් බෙදලා 2.2කින් වැඩි කරාම පිළිතුර විදිහට තියෙනවා 12,43 ලක්ෂයක්. ඒක ලංකාවේ ජනගහනය වගේ බෝ වෙලා තියෙනවා නම් දැන් නෝර්වේ ජනගහනය පෙන්වන්න ඕන 12,43 ලක්ෂයක්. නමුත් නෝර්වේ ජනගහනය පෙන්වන්නේ කීයද? මෙන්න නිව්සීලන්ඩ් කියන රටේ වර්ගඵලය වර්ග කිලෝමීටර 2,63,310යි. පෙන්වන ජනගහනය 52 ලක්ෂයයි. ඉතින් මේ නිව්සීලන්ඩ් වර්ගඵලය අපේ වර්ගඵලයෙන් බෙදලා 2.2කින් වැඩි කරාම පෙන්වන ජනගහනය 8,96 ලක්ෂයයි. ඒ කියන්නේ මුන් වගේ බෝ වෙලා තියෙනවා නම් ලංකාවේ ජනගහන වර්ධනය දාලා බැලුවම දැන් නිව්සීලන්ඩ් පෙරලන්න ඕන ජනගහනය 8,96 ලක්ෂයක් පෙන්වන්න ඕන. දැන් නිව්සීලන්ඩ් ජනගහනය කෝටි 8ක් පෙන්වන්න ඕන තැන ඉන්නේ 52 ලක්ෂයයි. 52 ලක්ෂයයි ඉන්නේ. මේ තමයි මේ ලෝකේ රටවල් මේ තරම් සංවර්ධිත වෙන්න, මේ තරම් මේ රටවල් දියුණු වෙන්න හේතුව. ඉතින් ලංකාවේ ඉන්න වල්වැද්දෝ කල්පනා කරන්නේ අර පිරිත් ගේ දානගේ මලගේ ඔළුවේ තියාගෙන ඉන්න කුරාන් බයිබල් ත්‍රිපිටක ඔළුවේ තියාගෙන ඉන්නේ උන් කල්පනා කරන්නේ රටේ මහේකා ඉන්නවනේ. රටේ මහේකාගේ වරද තමයි තියෙන්නේ. අවුරුදු 5කට වතාවක් එනවනේ ජනාධිපතිවරණය කියලා. ගන්න එකේදී රටේ මහේකා අමාරු කරවම ප්‍රශ්නේ හරි. රටේ මහේකා අමාරු කරලා මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් කියලා හිතන අර වල්වැද්දට හිතෙනවා මේකේ ජනගහන වර්ධනය කියලා ප්‍රශ්නයක් නැහැ කියලා. ඒක තමයි මගේ channel එක බල බලා මේ
මට හමන්නන් දෙන්නේ. මට හමන්නන් දෙන්න ඕනේ නැහැ. ඔන්න ලෝක නිර්ණායක අනුව ඉන්ටර්නෙට් එකේ පෙන්වන විදිහට ඩීටේල්ස් දාලා තියෙන්නේ. වල්වැද්දාට අර නොතේරෙනවනේ වල්වැද්දා ජීවත් වෙන්නේ අර වැද්දාගේ අර වැඩි රැහේ එක්ක අර වැද්දාට උරුම අර කලාපයක් ඇතුළේ විතරනේ. එතනින්තර ලෝකයක් වැද්දාට පේන්නේ නැහැ. එතන වල්වැද්දා බනින්නේ වල්වැද්දෝ කුමාරයන් බැනලා කමන්නේ මේ අපිට රිදෙන්නෙත් නැහැ දැනෙන්නෙත් නැහැ අපි ඒවට බයත් නැහැ. ඉතින් රටේ මහේකා විදියට මේ අනුරු කුමාරයා නෙමෙයි සකුමල් කුමාරයා නෙමෙයි සිදුවත් කුමාරයා ඔකේ මහේකා කරවුවත් තියෙන ප්‍රශ්නේ මේකයි. දැන් මෙතනින් එහාට මම පෙන්වන්න හදන්නේ මේ ශ්‍රී ලංකාවට වඩා වර්ගඵලයෙන් කුඩාවට පෙන්වනවා. ඩෙන්මාර්ක්, ඊර්ෂායල්, නෙදර්ලන්ත, ස්විට්සර්ලන්ත සහ ලක්සම්බර්ග් අපේ රටට වඩා වර්ගඵලයේ අඩු රටක කොහොමද මේක ගන්න කියන එක අපි දැන් ගන්න කියලා බලමු. ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය අධික ජනගහනය සහ අධික ජනගහන වර්ධනය බව අවබෝධ කර ගැනීම සඳහා මම ලෝකේ තියෙන හොඳම රටවල් 10 අරගෙන උදාහරණයක් පෙන්නුවා. ඒ ලෝකේ තියෙන හොඳම රටවල් 10න් මීට කලින් මේ දක්වා මම ඉදිරිපත් කරේ ලංකාවට වඩා වර්ගඵලයෙන් ලොකු රටවල් වල මේක සලකලා බලන ආකාරය. දැන් මේ ඉදිරිපත් කරන්න හදන්නේ ලංකාවට වඩා වර්ගඵලයෙන් කුඩා ලංකාවට වඩා ලෝකේ දියුණු රටක ජනගහනය ලංකාවේ ජනගහනයට සාපේක්ෂව කොහොමද වෙන්නේ? ලංකාවේ ඉන්නේ උන් බෝ වෙලා තියෙන විදිහට බෝ වෙලා නම් මොන විදිහේ ජනගහනය ඉන්න ඕනද කියන එක තමයි බලන්න උත්සාහ කරන්නේ. මේක ගණිතය අනුව පොඩ්ඩක් සංකීර්ණ මේක අවබෝධ කර ගැනීම. කලින් නම් අපි කරාවේ අපිට වඩා ලොකු රටක වර්ගඵලය අපේ රටේ වර්ගඵලයෙන් බෙදවුවා. ඉතුරු එනවා අපේ රටේ වගේ රට කොච්චර සයිස් එකෙන් ලොකුයිද කියලා. ඒන උත්තරය අපි 2.2කින් වැඩි කරා. මොකද මේක එක ගුණයක 2.20 ලක්ෂයක් නම් ඒ රටේ මේ වෙනුවට කොච්චර පෙන්වන්න ඕනද කියලා. එහෙන් බැලුවම ඔබට පේනවා මෙච්චර වෙලා මම පෙන්නපු රටවල් වලින් ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ අධික ජනගහනය බව. එයින්ද මේ රටේ මහේකා මාරු කිරීමෙන් විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි මේකේ තියෙන්නේ. දැන් ලංකාවට වඩා වර්ගඵලයෙන් කුඩා රටකට මේක කොහොමද ගණනය කරන්නේ කියන එක තමයි පෙන්වන්න උත්සාහ කරන්නේ. දැන් මේ ලෝකේ හැපිනස් කන්ට්‍රීස් වලින් ලෝකේ හොඳම රටවල් වලින් දෙවෙනි තැන තමයි පෙන්වන්නේ ඩෙන්මාර්ක් කියන රට. ඔබට වෙන ඩෙන්මාර්ක් කියන රටේ වර්ගඵලය වර්ග කිලෝමීටර 42430යි. 42430යි. ඉතින් අපිට වඩා වර්ගඵලයෙන් කුඩා රටක්. ඒතර කරන්නේ මෙන්න මේ විදිහට කරන්නේ. මේ තියෙන්නේ අපේ රටේ වර්ගඵලය කියන්නේ 64630 බෙදනවා 42430. ඒ කුඩා රටේ වර්ගඵලය යටට අරන් අපේ රටේ වර්ගඵලය උඩට අරන් බෙදනවා. මෙන්න මේ විදිහට 64630 බෙදනවා 42430. ඊට එන උත්තර 1.52යි. මේ 1.52 කියන එකෙන් අදහස් කරන්නේ අපේ රට ලොකුයි මේ ඩෙන්මාර්කේ වගේ 1.52 ගුණයක් ලොකුයි. කියන අපේ රටේ ප්‍රමාණයෙන් ලොකුයි වර්ගඵලයෙන් ලොකුයි. ඊට පස්සේ කරන්නේ අපේ රටේ ජනගහනය 2.20 ලක්ෂයක් නිසා මෙන්න මේ 2.2 කියන උත්තරේ 2.2න් නියෝජනය කරන 2.20 ලක්ෂය ඒ 2.2 කියන එක බෙදනවා 1.52 මෙන්න මේ විදිහට 2.2 බෙදනවා 1.52 දැන් උත්තර එනවා 1.44 මේකෙන් අදහස් කරන්නේ අර ලංකාවේ ඉන්න අර වල්වැද්ද වගේ බෝ වෙලා තියෙනවා නම් මේ වෙනුවට ඩෙන්මාර්ක් කියන රටේ පෙන්වන්න ඕන ජනගහනය 1.44 ලක්ෂයක් 1.44 ලක්ෂයක් පෙන්වන්න ඕන. මෙන්න බලන්න ඩෙන්මාර්ක් වල ජනගහනය කීයද? ඉන්නේ 59 ලක්ෂ 77000 ඉන්නේ. මේ විදිහට තමයි ලෝකේ හොඳම රටවල් වලින් 8 වෙනි තැන පෙන්වනවා ස්විට්සර්ලන්ත. මේ විදිහට බෙදලා බැලුවොත් 1.37 ලක්ෂයක් පෙන්වන්න ඕන ජනගහනය. නමුත් ඔබට පේනවා ඇති ස්විට්සර්ලන්ත වල පෙන්වන ජනගහනය 89 ලක්ෂයයි. ඉතින් මේ වීඩියෝ එකෙන් මම මේ පෙන්වන්න උත්සාහ කරේ ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රශ්නය ජනගහන වර්ධනය නෙවෙයි අධික ජනගහනය සිටීම නෙවෙයි අධික ජනගහන වර්ධනය නෙවෙයි මේක පාලනය කරන දේශපාලුවන්ගේ වරද තමයි තියෙන්නේ කියලා කියන අර ලෝකේ තියෙන දියුණු රටවල් හීනකින්වත් දැකලා නැති අර වර්ග කිලෝමීටර් 64630ට අර කොටි වෙච්ච වල්වැද්දෝ සෙට් එක ඉන්නවනේ. අන්නේ වල්වැද්දන්ට අවබෝධ වෙන්න තමයි ලෝක නිර්ණායක වලින් අරන් මේ පෙන්ලා තියෙන්නේ මේ වීඩියෝ එක.